හරි එහෙනම් ඔයාලගන් කියලා ආරාධනා කරනවා කවිටේ YouTube channel එකට. ඉතින් වෙනදා වගේම ඔයාලට අදත් අලුතෙන් ඉන්කම් පාත් එකක් ගැන කියලා දෙන්න තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. මේ වීඩියෝ එක අලුත් මාතෘකාවක්ම නෙවෙයි, මම කලින් ඔයාලට ගෙනාවු වීඩියෝ එකක් එක්කම සම්බන්ධයි. මොකද අන්තිමටම මම ගෙනාව coin race වීඩියෝ සීරියස් එක. අන්න ඒකෙම දිගුවක් විදිහට තමයි මේ වීඩියෝ එකත් මම කරන්න හිතාගෙන ඉන්නේ. එහෙනම් යාළුවනේ අපි කෙලින්ම යමු වීඩියෝ එකට. වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන කවිටෙක් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, මගේ වීඩියෝස් වලට comment කරන්න. ඔයාලට අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට එසනින්ම බලා ගන්න පුළුවන් මගේ channel එක subscribe කරලා තියෙනවා. හරි එහෙනම් යාළුවනේ අපි යමු මුලින්ම coin race site එකට. මම ඔයාලට ගෙනාව පළවෙනි වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්නා කොහොමද මේ site එකට register වෙන්නේ. register වෙලා කොහොමද ඔයාලා deposit එකක් දාගන්නේ. ඒ කරුණු ඔක්කොම මම මගේ පළවෙනි වීඩියෝ එකෙන් ගෙනාවා. ඊට පස්සේ මම live withdrawal එකකුත් ගෙනාවා ඔයාලට. හැමෝටම පොඩි සැකයක් තිබ්බනේ මේකෙන් withdrawal ගන්න පුළුවන්ද බැරිද කියලා. ඒව ගැනත් මම වීඩියෝ එකක් කරලා තිනවා. ඒකත් බලන්න. මම දැන් අද ගෙනාව වීඩියෝ එකක් හැමෝම message කරලා අහනවා withdrawal එකක් දැම්මට අපිට මේක පටන් ගන්න කොහොමද, සමහරවන්ට තාම සැකයක් තියෙන මේකට සල්ලි දාන්න. මම ඒකට ඔක්කොටම උත්තර අරගෙන ආවේ. අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද කරන්නේ කියලා. හරි, මුලින්ම අපි යමු coin race site එකට. Google එකට ගිහිල්ලා ඔයාලා මේකෙදි රෙජිස්ටර් වුණා නම් මම පළවෙනි ලින්ක් එකත් ඔයාලට පළවෙනි වීඩියෝ එකේදී ඔයාලට රෙජිස්ට්‍රේෂන් ලින්ක් එකක් දුන්නා. ඒ ලින්ක් එකෙන් රෙජිස්ටර් වුණා නම් ඔයාලා දැන් මේ account එකක් තියෙනවනේ. එතකොට ඒ account එකේ විදිහට ඔයාලට log වෙන්න පුළුවන් වෙබ්සයිට් එකට ගිහිල්ලා. අපි බලමු අපේ login එක. අපේ login එක තාම දෙනවා කවිටෙක් කියලා. එතකොට මේකෙදි දැන් මම තව withdrawals ගත්තා. මගේ සාමාන්‍ය මම Binance එකෙන් $20කට වැඩි ප්‍රමාණයක් මම withdrawal අරගෙන තියෙනවා. withdrawal අරගත්ත USDT වලින් මම වෙන coin වලට investment කරලා දෙනවා. මම ඒව ගැනත් පස්සේ කියන්නම් ඉස්සරහ videos වලදී. අපි දැන් මේ platform එක ගැන මේ video series එකේදී කතා කරන්නේ. එතකොට මේකෙදි කියලා දෙන්න ඕන පොදු කාරණා ටිකක් තියෙනවා. හැමෝම අහන මේකේ profit ගන්න පුළුවන්ද ඔය කියන තරම් මේවා තියද සල්ලි ලැබෙනවද නම්මන. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ වීඩියෝ එකක් කරලා දානවා අපි. නමුත් මිනිස්සු ඇත්තට හරියට මේක කරලා බලන්නේ නැහැ නේ. කරලා බලන්න දෝ වීඩියෝ එක බලලා හොඳ නැද්ද කියලා තීරණය කරන්න. එහෙම කරන්න බෑ. මේ වගේ දෙයකදී අනිවාර්යෙන් පුංචි රුපියල් 3000ක් වගේනේ යන්නේ සාමාන්‍ය ඩොලර්ස් 10ක් වගේ බයි කරන්න. එතකොට USDT 10ක් වගේ බයි කරලා ඔයාලට මේක පටන් ගන්න පුළුවන්. හරි, අපි යමුකෝ. මගේ මේක යටතේ දැනට කීප දෙනෙක් ඉන්නා වැඩ කරගෙන යනත් කීප දෙනෙක් ඉන්නා. හරි, අපි බලමු කොහොමද එයාලගේ අප්ඩේට්ස් උන් මම ගෲප් එකෙන් ඉස්සරහට දාන්නම්. කීප දෙනෙක් මට ඉන්බොක්ස් වලින් එක ඒ පටන් ගත්ත සියලු දෙනාම මේක සම්බන්ධව එක එක ප්‍රශ්න අහනවා. දිනපතාම එක එක මැසේජ් දානවා, අප්ඩේට් දානවා, ප්‍රොෆිට් එකක් ගත්තම ස්ක්‍රීන්ෂොට් කරනවා. ඒ වගේ පොඩි මේ දවස්වල යනවා. අපි ඇත්තටම මේකට කීප දෙනෙක් එකතු වෙනවා නම් අපි ඇත්තටම ඔෆිෂියල් ගෲප් එක හරහා මේ ටීම් එක පොඩ්ඩක් මේන්ටේන් කරන්න තමයි හිතන්නේ. මොකද හැමෝටම ඉන්බොක්ස් මැසේජ් දාන්න මටත් වෙලාවක් නැහැ මගේ වැඩත් එක්ක. ඒක නිසා හරි, මේකෙදි මෙන්න මේ ඉන්ටර්ෆේස් එක තමයි අපි යන්නේ. එතකොට මේ අපි මෙතන දිගන්නේ මෙතන හෝම් එකේට ගිහිල්ලා color prediction කියන එක අපි මෙතන දිගන්නේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙතන මොනවද ට්‍රික්ස් ටිකක් තමයි ඔයාලට කියලා දෙන්නේ මේ වීඩියෝ එකෙන්. එතකොට අපිට පළවෙනිටම බලන්න පුළුවන් මෙතන පීරියඩ් කියලා එකක් තියෙනවා. පීරියඩ් කියන එකට ගියාම අපිට බලා ගන්න පුළුවන් මෙතන කලින් ආපු ඒවා ටික කලින් රෝ එකේදී අපිට කලර්ස් ආවේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. රතු දෙකක් තමයි දැන් ළඟම ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපිට කොළ 3ක් ඇවිල්ලා තියෙනවා. රතු 4ක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ වගේ වෙලාවකදී දැන් මෙතන ඊළඟ එකත් රතු වෙලා හරිද? මෙතන පීරියඩ් එකේ ට්‍රෙන්ඩ් කියන එකට ගියාම රතු 4ක් කලින් ඇවිල්ලා තියෙනවා.
මේ ට්‍රෙන්ඩ් එක දැන් දෙකක් දැනටම ඇවිල්ලා තියෙනවානේ. සමහර ඊළඟ කොළ වෙන්නත් පුළුවන්. මෙතෙන්දී තුන්වෙනි එකත් රතු වෙලා ඒත් අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ නැහැ. මොකද තව මෙතඩ් එකක් තියෙනවා අපිට. මොකල්ට මුලින්ම පළවෙනි වීඩියෝ එකේදීම කිව්වනේ සිග්නල් ගෲප්ස් දෙකක් මේකේ තියෙනවා කියලා. ඒතර සිග්නල් ගෲප් දෙක අනුව ට්‍රේඩ් දාගන්නත් පුළුවන්. එතකොට මේ මුකුත් බලන්න ඕනේ නැහැ. සිග්නල් ගෲප් දෙක අනුව ට්‍රේඩ් එක දාගන්න පුළුවන්. සිග්නල් ගෲප් එකේ හැම සිග්නල් එකක්ම ප්‍රොෆිට් වෙනවා කියලා යාලා මේ එකක් දෙන්නේ නැහැ අපිට. එතන සාමාන්‍යයෙන් මගේ අත්දැකීම අනුව යාලා දාන සිග්නල් වලින් 70ක් විතර ප්‍රොෆිට් කරනවා සාමාන්‍ය එක දවසකට. එතකොට අපිට 30ේදී අපි අපේ ගාව තියෙන ඇසට් එක නැති වුණොත් ඒතර තේරුම් ගන්න නැහැනේ. ඒතර මම මේ කියලා දෙන එක එහෙම සිග්නල් ගෲප් එකත් බලන්න ඕන අපි එක වැඩි තහවුරු කරගන්න. නමුත් මේ ට්‍රෙන්ඩ් එකේදී හරි මම හිතපු විදිහේ මෙතනදී හරි කියලා. දැන් මෙතන තව රතු එකක් ඇවිල්ලා තියෙනවා. ඒතර මේ පීරියඩ් කියන එකේදී ටයිප් ට්‍රෙන්ඩ් කියන එකේදී මෙතන රතු 4ක් ඇවිල්ලා තියෙනවානේ. මෙතන තව රතු එකක් ආවොත් ඊළඟ එකත් රතු වුණොත් මම ඔන්න ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා. එතකොට මම කියනවා ඊළඟ එක කොළ එන්නේ කියලා. අපි බලමු මේක ඊළඟ එකත් රතු ආවොත් ඊළඟ එක අපි කොළ එනවා කියලා හිතමු. කොහොම වුණත් මේකෙදි ඊළඟ එක කොළ ආවා කියලා මම දානවනේ. එතකොට මම දාන්නේ මම ඇසට් එක දැන් විත්ඩ්‍රෝ කරගෙන මම ආයෙත් 10ට අඩු කරගෙන තමයි මම 10 වෙනි තමයි දැන් යන්නේ. එතකොට අපේ ඩොලර් එකෙන් පටන් ගන්න බෑ. අපේ ඇසට් එකක් තියෙනවනේ අපිට තියෙන. හරි. රතු 4ක් ඇවිල්ලා තියෙනවා. මම මේක ඊළඟේ කොළ කියලා දානවා. හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. මගේ තීරණයට අනුව දැන් ඊළඟට මේ ට්‍රෙන්ඩ් සෙට් එකේම එක දිගට ඇවිල්ලා තියෙන වැඩිම වාරයක් හතරක් රතු ආපු අවස්ථාවක් තමයි. හරිද? එතකොට ඊළඟ එක අනිවාර්යයෙන්ම වැඩි සම්භාවිතාවයක් තියෙනවා අනිත් කලර් එකට චේන්ජ් වෙන්න. නමුත් මෙතන ඒ කලර් එකට චේන්ජ් වෙනකොට ඊළඟ එකත් රතු ආවොත් අපි ආයෙත් දාන්නේ කොළ එනවා කියලා. ඒකත් ආවේ නැති වෙලා ඊළඟ එකත් රතු ආවොත් අපි ආයෙත් අර අපි දාන අපේ ඩොලර් 10ක් තියෙනවා නම් මේකදී අපි පළවෙනිම දශම එකෙන් පටන් ගන්නවා. මේකදී මෙයාලා බොට් කැල්කියුලේටර් එකක් දෙනවා. එතනින් අපිට පේස් 8කට කඩලා අපේ ඇසට් එක හදලා දෙනවා. එතකොට අන්න ඒ බොට් කැල්කියුලේටර් එකට අනුව ට්‍රේඩ් කරොත් තමයි මෙයාලගේ රිෆන්ඩ් එකක් අපිට ගන්න පුළුවන්. නැත්තම් මෙතෙන්දී ඇත්තටම මෙයාලගේ අර බොට් කැල්කියුලේටර් එකට අනුව දෙනකොට හෙන ගොඩක් පොඩි අගයක් තමයි අපිට මෙයාලා ලබා දෙන්නේ. හරි. එතනත් රතුයක් ආවේ නැහැනේ. මම ඊළඟ එකක් දානවා කොළ එකක් එනවා කියලා. මම කලින් 0.1යි දැන් 0.2ක් දානවා. එතකොට අපිට මේකෙදි මේ ට්‍රෙන්ඩ් එකේ අවස්ථා අපි දාන තුනම පරාද වුණොත් වැරදිලාවත් ලොස් වුණොත් අපි එතනින් පස්සේ ට්‍රේඩ් කරන්නේ නැහැ. මොකද අපි දශම එක කවර් කරගන්න දශම දෙකක් දානවා. දශම දෙක කවර් කරගන්න දශම හතරක් දානවා. ඔක සාමාන්‍ය ඩොලර් 50ක් 100ක් account එකක ඔයාලගේ තියෙනවා නම් ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් ඩොලර් එකක් දානවා. ඊට පස්සේ දෙකක් දාන්න පුළුවන්. ඊට පස්සේ ඩොලර් 4ක් දාන්න පුළුවන්. එහෙම යන්න පුළුවන් අපිට. එතකොට මේක හැමතිස්සෙම තීරණය වෙන්නේ තමන්ගේ තියෙන කැපැසිටි එක ගන්න. තමන්ගේ ඇසට් එක කොච්චර ලොකු ප්‍රමාණයක් තියනවාද ඒකෙන් තමයි ඔයාලා ට්‍රේඩ් එකට දාන amount එක තීරණය වෙන්නේ. දැන් මම දශමාස් ගණන් මේක ට්‍රේඩ් කරලා මම ස්ක්‍රීන්ෂොට් ගෲප් එකට දැම්මා. සමහර වුණා මේක දශම ගානකට ගන්න පුළුවන් කියලා. එහෙම එකක් නැහැ. ඔන්න දැන් තුන්වෙනි එකත් ලොස් වුණා. දෙවෙනි එකත් මම දාපු ට්‍රේඩ් එක ලොස් වුණා. නමුත් දැන් ඊළඟ එකත් දානවා. දශම හතරක් විදිහට දානවා. මේකත් වැරදිලාවත් ලොස් වුණොත් එතනින් එහාට ට්‍රේඩ් කරන්න යන්න එපා. සමහර විට ඊළඟ එන එක අපිට බලා ගන්න පුළුවන් වේවි කොළ එනවා. දැන් මේකෙන් පස්සේ රතු ඊළඟ එක ආවොත් වැරදිලාවත් අපිට අපි ඊළඟ නොදා ඉන්න ඕන. ඒක අපි ඉතින්ම කන්ට්‍රෝල් කරලා නොකර ඉදු දෙයක් ඒක. මොකද කොයි මොහොතක හරි කොළ එන බව ඇත්ත. නමුත් අපිට හිතන්නකෝ පේස් 8ක් 9ක් යනකම් කොළ එකක් ආවේ නැත්තම් අපි අපේ ගාගෙන ඇසට් එක නිකරුණේ අපි විනාශ කරගෙන. සාමාන්‍යයෙන් මම රෙකමන්ඩ් කරන්නේ ඔයාලට සාමාන්‍යයෙන් ට්‍රේඩ් 3කට වඩා එක දිගට දාන්න එපා. එතනින් පස්සේ අපිට දැන් නැති වෙන්නේ සමහර ඩොලර්ස් 0.7ක් වගේනේ අපිට නැති වුණත් නැති වෙන්නේ. නමුත් දැන් අපි එක දිගට ගියාම හිතන්නකෝ එක දිගට මේක ලොස් වුණා. අපි යවන නිකමට ඔයාලට දාන්න මම 0.4නේ දැම්මේ. බලමු ටෙලිග්‍රෑම් ගෲප් එකට ගිහිල්ලා එයාලා මොකද්ද මේ ගැන කියන්නේ කියලා. එයාලා නම් ඊළඟට
රතු වෙනවා කියලා තමයි කියන්නේ. අපි දන්න බලමු. අපි දාන්න නැතුව ඉන්න. බලමු. ඊළඟ එකත් රතු එකක් ආවොත් අතනින් සාමාන්‍ය සිග්නල් එකක් ආවොත් හදිස්සියේවත් අපිට කොලයක් යනවා කියලා අපිට පුළුවන්. දැන් අපි අර 0.4ෙන් නැවතිලානේ ඉන්නේ. අපිට පුළුවන් ඊළඟ 1.8ෙන් දාලා පොඩ්ඩක් රිස්ක් එකක් කරගෙන බලන්න. ඒක තමයි මේක තියෙන්නේ. හරි. ඊටත් රතු වෙන්නේ නැවතුණා. හරි අපි බලමු ඊළඟ. මෙයා කියන කොළ එන එක සාමාන්‍යයෙන් මේ ගෲප්ස් දෙකක් තියෙනවා මෙතන වැඩිපුරම මෙම්බර්ස්ලා ඉන්න ගෲප් එක සාමාන්‍යයෙන් කියන එක සාමාන්‍ය පොඩි ඇකියුරසි එකක් තියෙනවා. අපි ඒක නිසා අපි ඒක අනුව කොළ එකක් එනවා කියලා දාලා බලමු. මේක තමයි ට්‍රේඩින් එකදී අපිට ප්‍රොෆිට් වෙනවා ලොස් වෙනවා. මම මේක ඔයාලට මේ පෙන්නන්නේ මේක ඔයාලට දැනුවත් වෙන මේ කොහොමද ට්‍රේඩ් එකක් දාන්නේ කියලා. දැන් අතන අපි ඔයා හිතනවා පළවෙනි එකේ ඉඳලා දාගෙන යන අපිට දැන් මෙතන පේස් 8කට යනකම් ට්‍රේඩ් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි මේ පේස් 8 ඇතුළතදීම අනිවාර්යෙන් ලොස් වෙන්න chance එක උඩරිම වැඩි. එතකොට දැන් මෙතන අපිට සිග්නල් ගෲප් එකේ පොඩි හෙල්ප් එකක් අරගෙන අපේ තියරියත් යූස් කරලා මේකෙදි අපිට පුළුවන් වෙන්න ඕන මේක ප්‍රොෆිට් එකක් ගන්න. ඒකට ඉතින් මේක අර කරලා තියෙනවා. මම දැන් ප්‍රොෆිට් එකක් ගත්තා. මගේ ගාව කලින් තිබ්බේ ඔයාලා දකින්න 11.3ක් වගේ තිබ්බේ. පටන් ගන්නකොට දැන් කෙලින්ම ඩොලර්ස් 12ක් බවට පත් වුණා. ඉතින් මම අර ලොස් එක රිකවර් කරගෙන අවශ්‍ය වෙලාව වෙනකන් ඉඳලා මම ට්‍රේඩ් එකක් දාගත්ත නිසා එතන කලබලයට මේක ලොස් වුණාම ඊළඟ එකට යන්න මේක ලොස් වුණාම ඊළඟට එහෙම ට්‍රේඩ් කරොත් කවදාකවත් මේක ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. අනිවාර්යෙන් පොඩ්ඩක් තමන්ගේ මයින්ඩ් එක පොඩ්ඩක් සෙට් කරගන්න ඕන මේකට කොහොමද තමන් ට්‍රේඩින් වලට එන්නේ කියලා ඉතින්. හරි. දැන් එතකොට මගේ මේ තියරි එක ඔයාලට සාමාන්‍ය ඇප්ලයි කරාම සාමාන්‍ය හරියනවා කියලා ඔයාලට තේරෙනවනේ. අපිට දැන් ඊළඟ එක අපිට ප්‍රෙඩික්ට් කරන්න බෑ. දැන් මෙතන ඇත්තටම අපේ ට්‍රෙන්ඩ් එකක් ගත්තොත් ලොකු ට්‍රෙන්ඩ් එකක් ආවා ලොකු ට්‍රෙන්ඩ් එකක්. දැන් මම හිතුවෙත් නෑ මෙතන අර පහුගියේ අපිට පෙන්වන්නෙත් නෑ මෙතන. දැන් මෙතන ඇවිල්ලා තියෙනවා 3යි 6යි 8ක් ඇවිල්ලා තියෙනවා. ඒතර මේක ලොකු ට්‍රෙන්ඩ් එකක්. ඒතර මෙතන ගත්තත් සාමාන්‍යයෙන් ළඟ කියපු වගේ රතු 13ක් ඇවිල්ලා තියෙනවා. කොළ 7ක් ඇවිල්ලා තියෙනවා. මෙතන අර කලර්ස් දෙකම එන අවස්ථා 3ක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේක ගත්තත් අපිට පේනවා වැඩිපුරම ඇවිල්ලා තියෙන රතුනේ. එතකොට පොඩි පොසිබිලිටි එකක් තියෙනවා රතු එකක් එන්න ඊළඟට. නමුත් මේ වගේ අවස්ථාවල අපි ට්‍රේඩ් කරන්න ඕනේ නැහැ. දැන් කොළ ආවා හරි. මෙතන දැන් අපිට කොළ වුණත් අපි ට්‍රේඩ් කරන්න යන අංකයි සාමාන්‍යයෙන් අපි මෙතන 8ක් ඇවිල්ලා තියෙනවානේ. අපේ ඊළඟ කොළ 10ක් එක දිගට වෙන්නත් පුළුවන්. ඒතර මේ වගේ එන කලාතුරකින් තමයි මේ වගේ මේ ට්‍රෙන්ඩ් එක දිගටම යන්නේ. සාමාන්‍ය මේ වගේ ට්‍රෙන්ඩ් එකක් එක දිගටම යන්නේ නැහැ. දැන් මෙතන අපේ සිග්නල් ගෲප් එකට ගියමත් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පේස් එකකින් පේස් දෙකකින් පේස් තුනකින් නැත්තම් වින් එකක් අනිවාර්යෙන් ඇවිල්ලා මේ වැඩිපුරම කියලා පේස් 4. එතකොට මේක නෝනේ මේක මෙයාලා පේස් එක ගණන් කරන්නේ මෙයාලා මෙතෙන්දී එයාලා දැන් සිග්නල් එක ගන්නවා. එයාලගේ සිග්නල් එක පේස් කීයේදී මොන් කරනවාද කියලා. එතකොට මේ ගෲප් එක මම සාර්ථකයි කියලා කිව්ව මේකෙදී අනිවාර්යෙන් පළවෙනි එකේ වින් කරපු අවස්ථාව වැඩි. පරිම ගිහින් තියෙන අවස්ථා 3 අවස්ථා 4 විතරයි. එතකොට අපි මීටරකින් ඉන්නවා නම් මෙතනින් මේ 4 වෙනි අවස්ථාව අපි ලොස් වුණත් බලන්න අනිත් ට්‍රේඩ් ඔක්කොම මෙයාලා ප්‍රොෆිට් කරලා දෙනවා. එතකොට ඒකයි මම කියන්නේ අර ට්‍රේඩ් එක දානකොට අවස්ථා 3ක් විතරක් දාන්න. එතනින් එහාට දාන්න. මෙතනින් එහාට දානවා කියන්නේ තමන්ගේ account එකේ ඩොලර් ටික ලොස් වෙලා යන එකනේ. ඒක කිසිම තේරුමක් නැති වැඩ. මම අර මගේ ගත්ත ප්‍රොෆිට් එකත් මම ඔයාලට දාන්නම් ඉස්සරහට ෂෙයා කරන්නම්. මගේ YouTube channel එකෙන් හරි WhatsApp channel එකෙන් හරි Telegram channel එකක් තියෙනවා. ඒ channel තුනේ link තුනක් මම මේ වීඩියෝ එකේ description එකේ ඔයාලට දාන්නම්. එතකොට මගේ channel එකට join වුණා නම් ඔයාලට මේකේ අප්ඩේට් ඉස්සරහට මම ගේනවා අනිවාර්යෙන්. දැන් මේ site එකෙන් ගොඩක් කීප දෙනෙක්ම ඉන්නවා මගේ videos බලලා earn කරන කට්ටියත් ඉන්නවා. දැන් කීප දෙනෙක් මහනවා සල්ලි දාන්න. එහෙම කට්ටියක් ඉන්නවා. දැන් මමත් මේක ඇත්තටම දැන් මම practice කරලානේ තියෙන්නේ. සාමාන්‍ය මේක ටිකක් ලොකු මුදලක් invest කරලා ඉස්සරහට ඔයාලට ලොකු ප්‍රොෆිට් එකක් ගේන්න තමයි මමත් හිතාගෙන ඉන්නේ. අපි බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. හරි යාළුවෝ නේද? අදට ඔයාලට ගෙනාපු වීඩියෝ එක මම මෙතනින් ඉවර කරන්න තමයි හදන්නේ. මොකද විනාඩි
10ක් 15ක් විතර වගේ අපේ කතාව ඇත්තටම දිගට ගියානේ. එතකොට මේකදී ඔයාලට දැන් මම කතා කරේ මේ ට්‍රෙන්ඩ් එක ගැන. මේ ට්‍රෙන්ඩ් එක බලලා අපිට ට්‍රෙන්ඩ් එකක් දාන්න පුළුවන්. ට්‍රෙන්ඩ් එක බලලා දාද්දී අනිවාර්යෙන් අපේ ඔළුවේ තියාගන්න ඕන ට්‍රේඩ් තුනට වඩා මම ලොස් උනොත් දාන්නේ නැහැ කියලා. ඒක අපේ ඔළුවෙන් එන්න ඕන. මොකද එතනින් එහාට ගියොත් අපේ ඇසට් එකක් නැති කරගෙන දාපු සල්ලි නැති කරගෙන ඔක්කොම අනේ අයියේ මට මේක රිෆන්ඩ් එකක් ගන්න පුළුවන් කියලා කිව්වට එහෙම ගන්න බෑ. මොකද ඔයාලා මම කියලා දෙන්නෙත් අනික අතන කැල්කුලේටර් එකකින් එන විදියට ට්‍රේඩ් කරන්න නෙවෙයි. එතකොට අපිට ආපහු 180ක් රිෆන්ඩ් ගන්න බෑ. මම කැල්කුලේටර් එකකින් කරන විදියත් මම කියලා දෙන්නම්. එතකොට ඔයාලට ඒක ෆලෝ කරලා කරනවා නම් ඔයාලට සාමාන්‍ය අපේ ඒජන්ට් හරහා 180ක කෑෂ් බැක් රිෆන්ඩ් එකක් ගන්න පුළුවන් මේකෙදි. හරි. මම වැඩි කතා කරන්න ලෑස්ති වෙන්නේ. අද ට්‍රෙන්ඩ් එක ගැන කතා කරන්න ඉස්සරහට මේකෙදි අපි ප්‍රොෆිට් අපි ගන්න බලා ගන්න කොහොමද අපේ ඕඩර්ස් වෙනම ඕඩර් බුක් එකක් තියෙන එක බලා ගන්න හැටි. නම්බර්ස් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මේකේ. බිග් ස්මෝල් කියලා වෙනම ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. දැන් මෙයාලගේ BTC වල ට්‍රේඩින් මෙතඩ් එකක් ඇක්ටිව් වෙලා තියෙනවා. ඒක ඔයාලට කියන්න තියෙන ස්පෙෂල් නිවුස් එකක්. එතකොට අපිට ඒ ඔක්කොම ඉස්සරහට බලන්න පුළුවන්. අද වීඩියෝ එක හොඳයි නම් ඔයාලා ලයික් කරලා මගේ channel එකට පොඩි support එකක් දෙන්න. කවිටෙක් subscribe කරලා තියාගන්න. ස්තුතියි.